ඔබේ ශරීරයත් ගොඩක් උෂ්ණයිද? අද අපි කතා කරන්නේ බොහෝ දෙනෙක් පීඩා විඳින ශරීරයේ උෂ්ණාධික බව කියන කාරණාව ගැන. උෂ්ණ ශරීරයක් කියන්නේ මොකක්ද? මෙහිදී අපි කතා කරන්නේ උණ හැදුනහම ඇතිවන ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම ගැන නෙමෙයි. කෙනෙක්ට උෂ්ණ අධික ශරීරයක්ද තියෙන්නේ කියන එක තීරණය කරගන්න පුළුවන් කාරණා තියෙනවා. එකක් තමයි රෝගියාටම තමන්ගේ ඇඟ උෂ්ණ අධිකයි කියන සංවේදනය දැනෙනවා. සමහර රෝගීන් ඇවිල්ලා කියනවා ડોක්ටර් මගේ ඇඟෙන් ගින්දර පිට වෙනවා වගේ රස්නේ දැනෙනවා කියලා. ඒ වගේම අත්ල යටිපතුල් දැවිල්ලයි කියනවා. සීතල වතුර ටිකක් ඇඟට වැටුනහම ගොඩක් සනීපයි කියලා ඒගොල්ලෝ කියනවා. ඒ වගේම මෙවැනි රෝගීන් හඳුනා ගන්න පුළුවන් තවත් ලක්ෂණ තියෙනවා. මේ අයගේ යටිපතුල් පැලෙනවා, සමේ රෝග ඇති වෙනවා, ආහාර වර්ග වලට ඇලර්ජික් බවක් දක්වනවා, මුත්‍රා දැවිල්ල වගේ රෝග ලක්ෂණ ඇති වෙනවා, කාන්තාවන්ට ඇතිවෙන සුද යාම වැනි ලක්ෂණත් දකින්න පුළුවන්. මේ කියන ලක්ෂණ සියල්ලම එකම පුද්ගලයෙකුට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. නමුත් මින් ලක්ෂණ කිහිපයක් හෝ උෂ්ණ අධික ශරීරයක් තියෙන පුද්ගලයෙකුට තියෙන්න පුළුවන්. සමහර රෝගීන් ඇවිල්ලා කියනවා ડોක්ටර් මට උෂ්ණ කෑමක් කාපු ගමන් අල්ට්‍රස් ගෙඩියනවා කියනවා. සමහර අය කියනවා කටේ උෂ්ණ බිබිලි එනවා කියලා. තවත් සමහර අය කියනවා මට මලබද්ධතාවය ඇති වෙනවා කියලා. හැමෝටම මේ තත්ත්වය ඇති වෙන්නේ ආයුර්වේදයට අනුව කෙනෙක්ගේ ඇඟ උෂ්ණ වෙන්නයි තව කෙනෙක්ගේ එහෙම නොවෙන්නයි හේතු වෙන්නේ එයා ඉපදෙනකොට ලැබෙන ප්‍රകൃතිය මත. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉපදෙනකොට එයාගේ ශරීරේ වාත පිත්ත කප කියන දෝෂයන්ගේ ප්‍රමුඛතාවය මත තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. මේ අය අතරින් පිත්ත කියන දෝෂයේ ප්‍රමුඛ පිත්ත ප්‍රකෘතික පුද්ගලයන්ගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි. මේ වගේ අය උෂ්ණ ආහාර නිතර පරිභෝජනය කරනවා නම් ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ වගේම මේ අයට මං කලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි. විවාහක යුවලකගේ දරුඵල ප්‍රමාද වීමටත් ශරීරයේ උෂ්ණත්වය අධික වීම කියන කාරණාව බලපානවා. සමහර දරුඵල ප්‍රමාද ස්ත්‍රීන් ඇවිල්ලා කියනවා ડોක්ටර් මගේ ඇඟ හරි රස්නේ මින්සස් පිළිවෙලට උනත් තාම බබාලා නැහැ කියලා. තව සමහර ස්ත්‍රීන් ඇවිල්ලා කියනවා ડોක්ටර් මට 3 පාරක් මිස්කැරේජ් වුණා, 8 පාරක් මිස්කැරේජ් වුණා මේ වගේ තත්ත්වයන්. දරුවෙක් ලැබෙන්න නම් නිරෝගී ඩිම්බයක් සහ නිරෝගී ශුක්‍රාණුව සංසේචනය විය යුතු වගේම ඒ සංසේචනය වුණු කලලය මාස 10ක් යනතුරු රඳවා ගන්න අවශ්‍ය කරන සාධක වගේම පරිසරයක් කාන්තාවකගේ ශරීරය තුළ තිබිය යුතු වෙනවා. කාන්තාවකගේ ශරීරයේ උෂ්ණත්වය අධික වුණහමත් ඒ කලලයට අවශ්‍ය කරන ප්‍රශස්ත පරිසරය නොලැබී යනවා. ශරීරයේ උෂ්ණ අධික බව විවිධ රෝගවලට හේතු වෙනවා. ඔබත් උෂ්ණ අධික ශරීරයක් නිසා පීඩා විඳින කෙනෙක් නම් අපේ ප්‍රතිකාරවලට යොමු වෙලා ඒ තත්ත්වය සුව කරගන්න පුළුවන්.